අයිබෝවන් දරුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යාත්මක විධික්‍රමයේ පළවෙනි පාඩම. ඒ විද්‍යාවේ ස්වභාවය සහ ඒකේ තියෙන එක එක ප්‍රභේදයන් පිළිබඳව. ඉස්සෙල්ලාම විද්‍යාත්මක ක්‍රමය ඉගෙන ගන්න කලින් අපි දැනන් ඉන්න ඕන විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. අතීතයේ ඉඳන්ම මිනිස්සුන්ට හරි කුතුහලයක් තිබ්බා අපේ ලෝකෙ මොන වගේද හැදිලා තියෙන්නේ. අපේ ලෝකෙ මොන වයින්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා මේ විශ්වය පිළිබඳව ලෝකයේ පිළිබඳව විවිධාකාරයේ දැනුම එක්හාසු කර ගැනීමේ කුතුහලයක් තිබ්බා. දැන් ඔයගොල්ලන්ට 6-7 වසරවල ජියෝග්‍රැෆි වල ඉගන්වනවා. අපේ විශ්වය කොහොමද හැදිලා තියෙන්නේ? අපේ පෘථුවිය කොහොමද හැදිලා තියෙන්නේ? කබොල තියෙනවා, හරය තියෙනවා. ඒ වගේ ඔයගොල්ලන්ට උගන්වනවා. හැබැයි අතීතයේ මිනිස්සුන්ට එහෙම උගන්වන්නේ දැනුම හොයාගෙන තිබෙත් නෑ. ඒ වගේම මිනිස්සු ප්‍රශ්න කරන්න ගත්තා මේ අපේ ලෝකය, අපේ විශ්වය මොන වගේ දේවල් වලින්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට අපි ලෝකයේ පිළිබඳව දැනුම එක්කාසු කරගන්න එකට තමයි අපි විද්‍යාවක් කියලා සරලව හඳුන්වන්නේ. ඒත් මේ පාඩමේ ඉස්සරහට යද්දී විද්‍යාව එක එක අය කොහොමද නිර්වචනය කරන්න එක පිළිබඳව ඕගොල්ලෝ තවදුරටත් ගැඹුරෙන් ඉගෙන ගන්නවා. එතකොට මේ විද්‍යාවේ ඉතිහාසය ගැන ඉගෙන ගද්දී අපිට ප්‍රධාන වශයෙන් යුග කිහිපයක් හඳුන ගන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා හැම එකේම අතීතයේ පටන් ගන්න මොන යුගයෙන්ද? ග්‍රීක යුගයෙන්. ග්‍රීක රෝම යුග එකතු කරලා අපි ග්‍රීක යුගය, ඊට පස්සේ අපිට හම්බ වෙනවා මධ්‍යතන යුගය, ඊට පස්සේ නූතන යුගය, දැන් අපි කතා කරන සමකාලීන යුගය. එතකොට යුගයන් 4ක් ගැන අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නවා. එතකොට ග්‍රීක යුගය කියන එක අහද්දිම ඔයගොල්ලන්ට මතක් වෙන එක්කෙනෙක් ඉන්නවා. කවුද ග්‍රීක යුගයේ? ඇරිස්ටෝටල්. නේද? ග්‍රීක යුගයේ බුද්ධිමතුන් තුන්දෙනා, තුන් කට්ටුව විදියට අපි හැදින්නුවේ කවුද? ග්‍රීක යුගයේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් කියන තුන්දෙනා. එතකොට අපි දැන් බලමු ග්‍රීක යුගයේ මොන විදිහටද විද්‍යාව දියුණු වුණේ. මම කලිනුත් කිව්වනේ විද්‍යාව කියන්නේ මොකක්ද? එතකොට මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව එක එක අයට එක එක මත ඉදිරිපත් කරා. ඒගොල්ලෝ කුතුහලයෙන් හිටියා. මේව හැදිලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒගොල්ලෝ ප්‍රශ්න කරා. එතකොට තේල්ස් කියලා දාර්ශනිකයෙක් කිව්වා අපේ මේ විශ්වය හැදිලා තියෙන්නේ ජලයෙන්. ඇත්තනේ දැන් අපි උනත් දන්නවා මේ පෘථුවියේ වැඩි ප්‍රමාණයක්ම තියෙන්නේ මොනවාද? ජලයනේ. හැබැයි අපිට පානය කරන්න පුළුවන් ජලය තියෙන්නේ ඊටමත් සුළු ප්‍රමාණයක් විතරයි. උනාට ජලයෙන් තමයි ගොඩක් වෙලාවට අපිව වට වෙලා තියෙන්නේ. ඒකට මේ තේල්ස් කියන දාර්ශනිකයා කියනවා අපේ මේ විශ්වය හැදිලා තියෙන්නේ ජලයෙන්. මේ අපේ අපි නිකන් බෝට්ටුවක් වගේ පාවෙවි තියෙන පැතලි ස්තරයක්. ඒ පැතලි ස්තරය ජලයේ උඩ තමයි තියෙන්නේ කියලා ඔහු කියනවා. ඒකනේ දැන් උනත් අපි දන්නේ නැතුව හිතුවොත් අපි නිකන් ගොඩබිමක්, ඒ ගොඩබිම කොහොමද තියෙන්නේ? වතුරේ පාවෙවි තියෙන්නේ. ඉතින් මේ තේල්ස් එයා දැකපු දේ කිව්වා. මේ තේල්ස්ගේ මතය. එතකොට ඇනෙක්සිමීනස් කියනවා නෑ විශ්වයේ ජලයෙන් නෙමෙයි හැදිලා තියෙන්නේ. අපේ මේ විශ්වය වාතයෙන් තමයි හැදිලා තියෙන්නේ. එයා හිතුවේ යට තියෙනව නෙමෙයි මේ වාතය. අපේ අවට වාතයෙන් තමයි මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා කිව්වා. එතකොට ඇනෙක්සිමැන්ඩර් කියන කෙනා කියනවා එයා දාර්ශනිකයෙක්. එයා කියනවා අපේ මේ ලෝකය හැදිලා තියෙන්නේ අසීමිතත්වය තුලින් කියලා. හෙරක්ලීටස් කියනවා අපේ ලෝකය හැදිලා තියෙන්නේ ගින්දරෙන් කියලා. ඇත්තනේ දැන් කබොල යටට හාරගෙන පෘථුවියේ යද්දී මොනවාද යටම තියෙන්නේ? ගින්දර, ලාවා ඒවා තමයි තියෙන්නේ. ඒකට එක එක වෙලාවට ඇත්තටම මේගොල්ලෝ නිකන් හරියට අර ආලියා අන්දේව ඇල්ලුවා වගේ තමයි. කෙනෙක් කියනවා ගින්දරෙන් හැදිලා කියලා, තව කෙනෙක් කියනවා වාතයෙන් හැදිලා කියලා, තව කෙනෙක් කියනවා ජලයෙන් හැදිලා කියලා. මේ වගේ එක එක දාර්ශනිකයන් අපේ විශ්වය හැදිලා තියෙන ආකාරය පිළිබඳව විවිධ මත පළ කරන්න ගත්තා. ඔයගොල්ලෝ 10 වසරේ සයන්ස් වලට ඉගෙන ගන්නවා පරමාණු පාඩම. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා පරමාණු වර්ග 3ක්. එතකොට ඩිමොක්‍රටිස් කියන විද්‍යාඥයා කියනවා නෑ අපේ ලෝකය හැදිලා තියෙන්නේ පරමාණු වලින්. මේ හැම දෙයක්ම ගත්තම ඒ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ චූටි පරමාණු එකතු වෙලා. ඒක ඝන පරමාණුවක් වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, වායු විදියට තියෙන්න පුළුවන්. හැබැයි හැම දෙයක්ම හැදිලා තියෙන්නේ එක එක අංශු එකතු වෙලා. එක එක අංශු එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. දැන් අපි උදාහරණයක් විදියට මගේ ළඟ දෙයක් ගමු. එතන දැන් පැස්ටල් එකක් තියෙනවා. ඒ පැස්ටල් එක හැදිලා තියෙන්නේ එක එක අංශු වලින්. ඒ වගේ පරමාණු වලින්
මේ ලෝකයේම නිර්මාණය වෙලා තියෙන්නේ පරමාණු වලින් කියලා ඩෙමොක්‍රටිස් කියනවා. ඒ වගේ එක එක අය විශ්වය හැදිලා තියෙන ආකාරය සම්බන්ධයෙන් එක එක මත පළ කරන්න ගත්තා. ඒ වගේම ඇරිස්ටෝටල් සහ වර්ජිල් කියන දෙන්නා කියන්න ගත්තා මේ ලෝකයේ ජීවීන් ජනනය වීම සිද්ධ වෙන්නේ ඕපපාතිකව. ඕපපාතිකව කියන්නේ පුතේ ඉබේ ජනනය වෙනවා. ඒගොල්ලෝ දැක්ක මිනිහක් මැරිලා තියෙද්දි සතෙක් කුණු වෙලා තියෙද්දි ඒ සතාගේ අස්සෙන් පණුව එනවා. කෑම නරක් වුණාම ඒ වස්සෙන් පණුව එනවා. එතකොට මේගොල්ලෝ හිතුවා මේ අපේ ජීවීන් ජනනය වීම සිද්ධ වෙන්නේ ඉබේ ජනනය වීමක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේ ඔයාලා දන්නවා විද්‍යාව කියද්දී බයෝ සයන්ස් විද්‍යාව කියද්දී ඇත්තටම කොටස් තුනක් තියෙනවානේ. බයොලොජි තියෙනවා, කෙමිස්ට්‍රි තියෙනවා, ෆිසික්ස් තියෙනවා. එතකොට බයොලොජි පැත්ත ගත්තාම අපි ප්‍රධාන වශයෙන් ටාගට් කරන ඒරියා එකක් තමයි මෙඩිසින් නේද? අපේ ස්වභාවය, අපේ ශරීරය ගැන ඉගෙන ගන්න එක. එතකොට ග්‍රීක යුගයේත් අපේ ශරීරය පිළිබඳව කතා කරපු එක දාර්ශනිකයෙක් හිටියා. ඔයාලා දන්නවා හිපොක්‍රටිස්. හිපොක්‍රටිස් තමයි අපි හඳුන්වන්නේ බටහිර විද්‍යාවේ පියා කියලා. නේද? ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තියෙනවා, බටහිර වෛද්‍ය විද්‍යාව තියෙනවා. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා විදියට අපි සලකන්නේ හිපොක්‍රටිස්. ඇයි අපි හිපොක්‍රටිස් සලකන්නේ? ඉස්සර කාලේ පුතේ ග්‍රීක යුගයේ මිනිස්සු හිතාගෙන හිටියේ අපි ලෙඩ වෙනකොට ඒ ලෙඩ වෙන්න හේතුව තමයි මොනවා හරි අශුද්ධාත්මයක් අපේ ශරීරයට ඇවිල්ලා. මොනවා හරි දුෂ්ට බලවේගයක් මගින් තමයි අපිව ලෙඩ කරන්නේ කියන අර මිත්‍යා මතවල දැනුම නැති මිනිස්සු ඒ වගේ මතවල හිටියා. හැබැයි හිපොක්‍රටිස් කියන වෛද්‍ය විද්‍යාවේ පියා එයා කිව්වා නෑ ඒ වගේ බාහිර මිත්‍යාවන් බැහැර කරන්න ඕන. ඇත්තටම අපේ ශරීරයේ ලෙඩවීමකට රෝගවීමකට ලක් වෙන්නේ මේ බාහිර සාධක නිසා. එක්කෝ එක ලෙඩ රෝගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි කාලගුණයේ දේශගුණයේ වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයා කිව්වා අපේ ශරීරයේ හියුමර් කියලා ද්‍රව්‍යයක් තියෙනවා. මේ හියුමර් කියන ද්‍රව්‍ය අන්බැලන්ස් එකක් මත තමයි අපිට එක එක ලෙඩ රෝග හැදෙන්නේ කියලා. දැන් ඔයාලා ඉගෙන ගන්නවා වෛද්‍ය ආයුර්වේදවල උගන්වනවා අපේ ශරීරයේ කොටස් 3කින් සමන්විතයි. කප, වාත, පිත්ත, ඒ වගේ සෙම ඒවා අන්බැලන්ස් වුණාම තමයි අපිට එක එක ලෙඩ හැදෙන්නේ. ඒ වගේ හියුමර් කියන ද්‍රව්‍ය, හියුමර් කියන්නේ සෙම මං හිතන්නේ එතනදී අදහස් කරේ ඒක අන්බැලන්ස් වීමකට ලක් වුණාම තමයි අපිට එක එක රෝග බාධා ඇති වෙන්නේ කියලා කිව්වා. එතකොට ඒ වගේම වෛද්‍ය වෘත්තියට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වලා දෙන්නත් හිපොක්‍රටිස් සමත් වුණා. එතකොට ඔයාලා දන්නවා දැන් මෙතන ගොඩාක් ලොජික් කරන්න, ලෝ කරන්න කැමති අයනේ. එතකොට ලෝයර්ස්ලටත් තියෙනවා එතික්ස්, ආචාර ධර්ම, වෘත්තීය ආචාර ධර්ම. උසස් ගණයේ වෘත්තියකදී හැමතිස්සෙම ආචාර ධර්ම තියෙනවා. මොනවාද ලෝය කෙනෙක් වෙද්දි තියෙන ආචාර ධර්ම වල දකිනවා. ලෝයස්ලා පාට අදින්නේ නැහැ. ඒගොල්ලෝ අදින්නේ සුදු, කළු එහෙමත් නැත්නම් දම් කියන පාට. ඒගොල්ලෝ යාළගේ බෝඩ්ස් හැමතැනම නිකන් මාකටිං කරනවා වගේ ගහන්නේ නැහැ. තැන් දෙකයි එක්කක් ඔෆිස් එක, එකක් ගෙදර. ඒ වගේ ඒගොල්ලෝ එන ක්ලයන්ට්ස්ව බාර ගන්න ඕන. පික්නී එකක් වගේ අර වැටෙන කෙනාව බාර ගන්න ඕන. ඒ වගේ එක එක වෘත්තීයමය වශයෙන් ආචාර ධර්ම රකින්න ඕන ප්‍රතිපත්ති. වෛද්‍ය වෘත්තියේත් ඒ වගේ ප්‍රතිපත්තීන් ආචාර ධර්ම හැදින්වීමක් මේ හිපොක්‍රටිස් කියන දාර්ශනිකයා විසින් කරා. හිපොක්‍රටිස් ගැන කතා කරාට පස්සේ අපිට හම්බ වෙන තවත් වැදගත් පුද්ගලයෙක් තමයි ටොලමි. ටොලමි ඔයගොල්ලෝ දන්නා හැමෝම. මොකද ඉතිහාසෙදී ඔයාලට යාගේ පින්තූරෙකුත් එක්ක තිබ්බනේ. ඇයි ඔයාලා ඉතිහාසෙට යාගෙන ඉගෙන ගත්තේ? ලංකාව පළවෙනි පාරට සිතියම් එක ඇන්දේ ටොලමි. එතකොට ඇයි විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රීක යුගයේදී අපිට ටොලමි කියන පුද්ගලයාව වැදගත් වෙන්නේ? ටොලමි ඉදිරිපත් කරා පෘථිවි කේන්ද්‍රවාදය. පෘථිවි කේන්ද්‍රවාදය කියලා කියන්නේ පුතේ දැන් ඔයාලා දන්නවනේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය කවුද? සූර්යයා. සූර්යයා වටා තමයි අනිකුත් ග්‍රහ වස්තුන් ඔක්කොම ඉලිප්ස් ආකාර මාර්ගයක් තුල ගමන් කරන්නේ. හැබැයි මේක ඉස්සර කාලේ හොයාගෙන තිබ්බේ නැහැ. දැන් හොයාගෙන තිබ්බ හින්දානේ අපි දන්නේ. හැබැයි ඒක හොයාගෙන තිබ්බේ නැහැ. ඉතින් ටොලමි මතයක් ඉදිරිපත් කරා පෘථුවිය තමයි මේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය. මොකද පිටින් බැලුවොත් අපිටත් පේන්නේ මොකද්ද? සූර්යයා අපේ වටේ කැරකෙනවා නේද? නැගෙනහිරින් ඇවිල්ලා බටහිරින් බැහැලා යනවා අපේ වටේ කැරකෙනවා වගේ තමයි අපිට පේන්නේ. එතකොට ටොලමිත් දැක්කේ මේ දේ. ටොලමි කිව්වා පෘථුවිය තමයි සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය. සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘථුවිය. එතකොට මේ පෘථුවිය වටේ තමයි සෙසු ග්‍රහලෝක සූර්යයා මේ හැම ග්‍රහයක්ම කැරකෙන්නේ.
කියන පෘථිවි කේන්ද්‍රවාදය ඉදිරිපත් කරා. එතකොට මේකට ඇරිස්ටෝටල්, යුඩොක්සස් වගේ තවත් දාර්ශනිකයෝ ගොඩ දෙනෙක් සහාය දැක්වුවා. හැබැයි මේක ඇත්තක් නෙමෙයිනේ. එතකොට ඒ ඇරිස්ටාකස් කියන ගණිතඥයා සූර්යාගේ ඉඳලා පෘථිවියටයි ඒ දුරවල් ගණනය කරන්න උත්සාහ කරලා ඔහු වෙනස්ම මතයක් ඉදිරිපත් කරනවා. නෑ පෘථිවිය නෙමේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය. සූර්යයා තමයි සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය. හැබැයි අපි දෙයක් කියනවා නම් අපිට ඒක තර්කානුකූලව ඔප්පු කරන්න පුළුවන් වෙනවා. මෙයා වැරදිකාරයා කියලා අපි නිකන් කියලා හරියන්නේ නැහැ නේ. අපි ඒව එවිඩන්ස් වලින් සාක්ෂි වලින් ඔප්පු කරන්න ඕනේ. ඒ වගේ යාට ඒක ඔප්පු කරගන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි අපිට එයා වැදගත් වෙනවා. මොකද ප්‍රථම වරට සූර්ය කේන්ද්‍රවාදය පිළිබඳව මතයක් ඉදිරිපත් කරේ ඇරිස්ටාකස් කියන ගණිතඥයා විසින්. ඊළඟට අපිට වැදගත් වෙන චරිතයක් තමයි සොක්‍රටිස් කියලා කියන්නේ. ඔයාලා දන්නවා සොක්‍රටිස්ගේ ඉගැන්වීමේ ක්‍රමය. එයා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට කවුරු හරි පිළිතුරක් දෙනවා. ඒ පිළිතුර ආපහු සාකච්ඡා කිරීමට ලක් කරනවා. මේක තමයි සොක්‍රටිස්ගේ ක්‍රමවේදය කියලා හඳුන්වන්නේ. අපේ කොළඹ කැම්පස් එකේ ලෙක්චර්ස් දෙද්දි ලෙක්චරර්ස්ලා සමහර වෙලාවට මේ ටෙක්නික් එක යූස් කරනවා. ප්‍රශ්නයක් අහනවා. ඒකට අපි ඩිස්කෂන් එකක් වගේ උත්තර දෙනවා. එතකොට ඒ ශිෂ්‍යයා සහ ගුරුවරයා කියන දෙන්න අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවත්වාගෙන යන්න මේක උදව් වෙනවා. ඇත්තටම සොක්‍රටිස් කියලා කියන්නේ ඉතාමත් විශිෂ්ට දාර්ශනිකයෙක්. ඔහු තමන්ගේ ඉගැන්වීම් කටයුතු වලදී ළමයිගෙන් සල්ලි අරගෙනවත් නැහැ කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කරන්නම බැරි චරිතයක් තමයි ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් කියන්නේ ඔයාලා දන්නවා සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ පියා, දේශපාලන විද්‍යාවේ පියා. එතකොට හැම තැනදීම අපි ඇරිස්ටෝටල් ගැන මොන සබ්ජෙක්ට් එකක වුණත් පොඩ්ඩක් හරි කතා කරනවා. ඇත්තටම ඇරිස්ටෝටල්ගේ පියා තමයි මෙසඩෝනියාවේ රජතුමාගේ වෛද්‍යවරයා විදියට කටයුතු කරේ. ඔයාලා දන්න මහා ඇලෙක්සැන්ඩර් කියන අධිරාජ්‍යයට ශාස්ත්‍රය ඉගැන්වුවේ මේ ඇරිස්ටෝටල් කියන මහා ප්‍රඥා විසින්. දැන් අපිට වැදගත් වෙන්නේ විද්‍යාවට. ඇයි මේ ඇරිස්ටෝටල් වැදගත් උනේ කියලානේ. ඇරිස්ටෝටල් කිව්වා අසමාන බරින් යුක්ත වස්තුන් දෙකක්. ඒ කියන්නේ එකක් කිලෝ 10ක් බරයි, අනික එක කිලෝ 5ක් බරයි. එතකොට මේ දෙකම එකම අවස්ථාවේදී පොළවට පතිත වුණොත් බර වැඩි වස්තුව තමයි ඉස්සෙල්ලම පොළවට පතිත වෙන්නේ කියලා. ඊට අපිට වැදගත් වෙන චරිතයක් තමයි ආකිමිඩිස් කියලා කියන්නේ. ඇත්තටම අපිට මේ විද්‍යාඥයෝ හැම කෙනෙක් ගැනම ඉන් ඩීටේල් මේ වීඩියෝ එකේ කතා කරන්න වෙලා මදි. ඒත් ඔයාලට පුළුවන් මේවා ස්කිප් කර කර අහන්න සහ ඕන දෙයක් තියෙනවා නම් නෝට් ඩවුන් කරගන්න. ආකිමිඩිස්යි වැදගත් වෙන්නේ ද්‍රව ස්ථිති නියමය හඳුන්වලා දුන්නා. මම ඒක කතාවක් චූටියට ඉක්මනට කියන්නම්. ඒ කාලේ හිටපු රජතුමාට එයා රන්කරුවෙක්ට රත්තරන් දුන්නා. එයාගේ ඔටුන්න හදන්න කියලා. අපි හිතමු එයා රත්තරන් කිලෝ 5ක් දෙන්නේ නැහනේ. අපි හිතමු කිලෝ 1ක් දුන්නා කියලා රත්තරන්. එතකොට එයාට රජතුමාට ප්‍රශ්නයක් ආවා. ඇත්තටම රන්කරුවා මේ ඔක්කොම රත්තරන් ප්‍රමාණය යොදාගෙනද මේ ඔටුන්න නිර්මාණය කරන්නේ නැත්නම් එයා ටිකක් හිමීට මුට්ටිය ගහ ගන්නවද කියලා බලන්න. ඉතින් ආකිමිඩිස්ට මේ පැනේ යොමු කරාම දැන් ආකිමිඩිස් දැන් ලෝකෙ පෙරලගෙන කල්පනා කරනවා කොහොමද මම මේ රජතුමාගේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. විසඳන්නේ කියලා කල්පනා කරද්දී ආකිමිඩිස් දැන් ඉතින් බාත් ටබ් එකට වෙලා ඕක කල්පනා කරන්න බාත් ටබ් එකට බොක් ගාලා බහිද්දිම එයාගේ බරට සමාන වතුර ප්‍රමාණයක් බේසමෙන් පිට වෙනවා. ඊට පස්සේ එයාට තේරෙනවා අපි මොනාහරි ද්‍රවයකට දැම්මම ඒකට සමාන බර ප්‍රමාණයක වතුර ප්‍රමාණයක් මොනවාද වෙන්නේ? ද්‍රව්‍ය ප්‍රමාණයක් පිට වෙනවා. අන්න මේ ටෙක්නික් එක පාවිච්චි කරලා මට පුළුවන් රජතුමාගේ ප්‍රශ්න විසඳන්න කියලා. ඒක ඇති වෙච්ච සතුටට මෙයා ඇදුම් නැතුව නිර්වස්ත්‍රව යුරේකා ගාගෙන පාරේ දිව්වා කියලා කතාවක් තියෙනවා. ඉතින් ද්‍රව ස්ථිති නියමය ඔයාලා දැන් නුනත් ඉගෙන ගන්න මේ නියමයන් නිර්මාණය වෙලා තියෙන්නේ ග්‍රීක යුගයේදී ළමයි. ඒකට ග්‍රීක යුගය කියලා කියන්නේ විද්‍යාව සම්බන්ධයෙන් ඉතාමත් ස්වර්ණමය යුගයක්. එතන චරිතයක් තමයි පයිතගරස් කියලා කියන්නේ. පයිතගරස් කියලා කියද්දිම ඕගොල්ලන්ට මතක් වෙන්නේ මොකද්ද? 10 වසරේ 11 වසරේ ඉගෙන ගත්ත පයිතගරස් ප්‍රමේය නේද? අර කරණයක වර්ගය සමානයි A වර්ගයේ ධන B වර්ගයේ සමානයි C වර්ගයේ කියලා ඕගොල්ලෝ පයිතගරස් ප්‍රමේය ඉගෙන ගත්තේ. එතකොට මේ පයිතගරස් හිටියේ ග්‍රීක යුගයේදී. ග්‍රීක යුගයේ ඉඳලා මෙයා ඒ රජතුමාට විරුද්ධව යම් මතවාද ප්‍රකාශ කරපු හින්දා මෙයාට ඒ රට දාලා යන්න වුණා ඉතාලියට. ඉතාලියට ගිහිල්ලා මේ පයිතගරස්
ගොඩක් විශ්වාස කරපු දෙයක් තමයි ලබනාත්මයක්, මතු භවයක්. බෞද්ධ ආගමේ අපි ඉගෙන ගන්නේ මතු භවයක් පිළිබඳව එයා ගොඩාක් විශ්වාස කරා. ඒ හින්දා එයා මිනිස්සුන්ට කිව්වා සත්තු මරන්න එපා. මේ සත්තුන්ගේ ආත්මවලත් ඉන්නේ අපේ පෙර භවයේ මිනිස්සුම තමයි කියලා. ඒ වගේ විවිධ මත දරපු කෙනෙක් තමයි පයිතගරස් කියලා කියන්නේ. අපිට විද්‍යාව සම්බන්ධයෙන් පයිතගරස් වැදගත් වෙන්නේ ගණිතය. මේ මුළු ලෝකයේම ගණිතයෙන් සෑදිලා තියෙනවා කියන එක තමයි පයිතගරස්ගේ මතය උනේ. ජ්‍යාමිතිය, ගණිතය, ඔයාලා ඉගෙන ගන්න පයිතගරස් ප්‍රමේය වගේ ගොඩාක් වැදගත් න්‍යායන් පයිතගරස් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට පයිතගරස් ප්‍රමාණය කියන සංකල්පය quantity කියන එක සම්බන්ධයෙන්ුත් කතා කරලා තියෙනවා. දැන් හැත්තනේ අපි කේක් එකක් හදන්න ගියාත් අපි ඒක කිරලා ගන්න ඕන. නේද? එතකොට අපි වතුර බොද්දි, බෙහෙත් බොද්දි උනත් සමහර වෙලාවට අපිට මිලිලීටර් ගාන, ඒ ග්‍රෑම්, මිලිග්‍රෑම් ගාන ඕන වෙනවා. එතකොට මේ ලෝකයේ හැමතැනම quantity කියන එක ප්‍රමාණකෘතභාවයේ තියෙනවා කියන එක සම්බන්ධයෙන් පයිතගරස් අදහස් දක්වලා තියෙනවා. එතකොට සමස්තයක් විදියට ගත්තම ඔයගොල්ලන්ට තේරෙනවා ග්‍රීක යුගයේ මිනිස්සු දැනුම හොයන්න, විද්‍යාව, ලෝකයේ පිළිබඳව තමන්ගේ දැනුම වර්ධනය කරගන්න ගණිතයේ පැත්තේ, තමන්ගේ ශරීර ස්වභාවය මෙඩිසින් පැත්තෙන්, මේ විශ්වය හැදිලා තියෙන ආකාරය, සෞරග්‍රහ මණ්ඩලයේ සිතියම් නිර්මාණය, මේ හැම ඕල් රවුන්ඩ් එකක්ම ආවරණය කරගෙන මිනිස්සු කොච්චර කුතුහලයෙන් වැඩ කරාද සහ මිනිස්සු අලුතින් නව සොයා ගැනීම කරාද කියලා. අයිසෙක් නිව්ටන් එක අවස්ථාවකදී කියලා තියෙනවා. ඔයාලා දන්නවා අයිසෙක් නිව්ටන් ගොඩාක් නියමයන් හොයාගෙන තියෙනවා. ඒත් එයා කියනවා එයා මේ පෙරක් නොපෙනෙන මුහුදේ එයා සිප්පි කටු දෙකක් හොයාගත්ත චූටි ළමෙක් වගේ. ඒ කියන්නේ අපිට හොයාගන්න, තව ඉදිරියටත් හොයාගන්න මේ ලෝකයේ පිළිබඳව දැනුම සමූහයක්, විශාල ප්‍රමාණයක් හැංගිලා තියෙනවා. ඉතින් අපි ඊළඟට අලුත් වීඩියෝ එකකින් මධ්‍යතන යුගයේ මොනවාද වුනේ, නූතන යුගයේ මොනවාද වුනේ, සමකාලීන යුගයේ මොනවාද වුනේ කියන ඒවත් එක්ක හම්බෙමු. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ගොඩාක් ළමයි හිතනවා සයන්ටිෆික් කියන්නේ අමාරු සබ්ජෙක්ට් හැලක් කියලා. හැබැයි මේක අපි පාඩම් කරද්දී ඇත්තටම කතන්දරයක් වගේ ලස්සනට ආදරෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක්. ලොජික් හරිම ලේසි.